හයි. අද නිවාඩු දවසක්. ඒ නිසා බැලුවා පොඩ්ඩක් රවුමක් දාලා ඇවිදලා එන්න. මේක මේ චර්ච් එකකුත් තමයි මේක මේ තියෙන මෙතන චර්ච් එක. ඒ පැත්තට රවුමක් දාලා අපි අනිත් පැත්තේ අර බලන්න පාරල් පාළු. බසුත් නෑ වාහනත් නෑ මුකුත් නෑ වැඩිය. රවුමක් දාලා එන්න. නිවාඩු දවසනේ අපි තා බලලා මම පොඩි බලන්න. එන කම්බේ චර්ච් එක මං මේ චර්ච් එක දිනවත් මේ ඉච්චර බිසි නෑ. හරි එන අම්මු දැන් මම ඉන්නේ බ්‍රැටිස්ලාවා වල. අපි පොඩි ගමනක් යන්න හරිද? බලා ගන්නකෝ. දැන් අපි ස්ටේෂන් එකෙන් බැහැලා මේ බස් එක තමයි යන්නේ. මේ වේනාල් බස් එක. මේක අපි මේ වගේ බස් එක තමයි යන්නේ. සම්පූර්ණයෙන්ම කරන්ට් එකෙන් දුවන බස් එකක් මේක නෑ. උඩ ගැටෙත් එක නෑ. මේ වගේ බස් එක තමයි අපි යන්නේ. අපේ බස් එක තාම ආවේ නෑ. බස් එක ආව පෙන්නන්න. මේ වටේට බලන්න. මේ යන තව බස් එක. තව විනාඩි 10ක් විතර තියෙන අපේ බස් එකේ ඉන්න. මේ බස් එක එනකම් මේ බලන් ඉන්නේ මම බස් ස්ටෑන්ඩ් එකේ. ඉතින් බ්‍රැටිස්ලාවා ට්‍රේන් ස්ටේෂන් එකේ එළියට ආවම තියෙන බස් ස්ටෑන්ඩ් එක. හරි ටිකක් වෙලා යනවා අපේ බස් එකක් එන්නේ. Hi friends, අපි ආව බ්‍රැටිස්ලාවා. බලන්න උඩ ප්‍රධාන අපි ඇවිල්ලා ඉන්නේ. මේ බස් ස්ටෑන්ඩ් එක කිව්වහම මේක මේ ප්‍රධානම ට්‍රේන් ස්ටේෂන් එක. බ්‍රැටිස්ලාවා හලවුනා ස්ථානික උඩ තියෙනවා. වටේට මේ කට්ටිය. මේවා මේ හරි ටැක්සි දිනනවා. හරිද? මේන කට්ටිය. එතනින් ගියාම අර පැත්තේ බස්. එතනින් ගියාම බලා ගන්න පුළුවන් අපිට. බස් තියෙනවා අතන. ඉන්න බලන්න 45යි. අන්න බස් එක දැක්කද? බස් තියෙනවා, ටැක්සි තියෙනවා, කට්ටිය එහාට මෙහාට යනවා. අන්න බලා ගන්න. හරිනේ? බ්‍රැටිස්ලාවා. Okay.